ප්‍රාර්ථනයක් එය ඉදිරිපත් කරන්නේ රත්නපුරේ සිට පැමිණි ජානිදු චමල් ගල්ලෙන විඳලා ලෙන්දර හැරලා සිංහබා ජනිදු චමල් චූටි පුතෙක් නේද? ඔව් චූටි පුතා දක්ෂයි. අපිට පේනවා අනිවාර්යයෙන්ම දක්ෂයි කියලා. ඉතින් මං හිතනවා ඉදිරියට යාමේ ලක්ෂණ තියෙනවා. නමුත් මේ ගායනයත් සමග නෙවෙයි ඔබ නැටුම්නේ නේද? නැටුම් අංශයෙන් නිසා ඉතින් අපිට ඔබට කියන්න තියෙන්නේ දක්ෂ නැටුම් ශිල්පියෙක් වෙයි කියලා ඉදිරියේදී. ඒ නිසා තව තවත් ධෛර්ය සම්පන්නව ඉදිරියට යන්න මං සුබ පතනවා. Thank you teacher. තාමත්ම ආඩම්බරයි පුතා ගැන අවුරුදු Thank you sir. අවුරුදු 9ට මෙහෙම වේදිකාවේ නර්තනයේ උඩට නර්තනයේ අඩි තමයි ගොඩක් අපි දැක්කේ. කරපු නිර්මාණය ඉතාමත්ම හොඳ තත්ත්වයක තියෙනවා කියලා මම දකිනවා. සුබ පතනවා ඔයාලට. Thank you sir. ජනිදු පුතේ මහන්සිද? නෑ. ඒක මට හිතුණා මොකද ඔයා හොඳ ජවයකින් නැටුවා. ඉතින් ජවයකින් නටපු පුතේකට එහෙම මහන්සි වෙන්න බෑ. ඔයාගේ නර්තනයේ පුරාවට කියන්නේ මුල ඉඳන් අග වෙනකම් ඔයා හොඳ ජවයකින් නැටුවා. මේ නර්තනයට ලොකු සාධාරණයක් ඉෂ්ට කරා. මම හිතන්නේ මේ තේමාව ඔයාට ඉදිරියට යන්න ලොකු ලකුණක් වෙයි. මම සුබ ප්‍රාර්ථනා කරනවා. Thank you teacher. ලකුණු 9ක් දෙනවා. Thank you teacher. මම ඔබට ලකුණු 9ක් ලබා දෙනවා. Thank you teacher. මම ඔයාට 10න් 10ම ලබා දෙනවා. Thank you sir. ජනිදු හොඳයි නේද? ලකුණු කීයක් හම්බුණාද? ලකුණු 28ක් විනිශ්චය මණ්ඩලයේ ජනිදුගේ ඒ නර්තනයට ලබා දුන්නා. කොහමද සිංහබාහු? සැඟවුණු කුසලතාවන් ඔප්නංවාගත් රත්නපුරේ ජනිදු නේද? අපි සුබ පතනවා. පොඩ්ඩන්ට පුළුවන්